ආයිබෝ වේවා. සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එක. මගේ channel එක subscribe කරන්න නැත්නම් යමු ගිහින් subscribe කරලා එහා පැත්තේ ඉන්න bell icon එක තෝල් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. ඉතින් මම අද ගෙනත් තියෙන්නේ මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. මිනි ස්පීකර් එකක් unbox කරන වීඩියෝ එකක් තමයි. ඉතින් මේක ඔයගොල්ලන්ට පාට 6කින් විතර බලා ගන්න පුළුවන්. මේකේ box එක ගැන කතා කරොත් මේක charge වෙන්න පැය දෙක කාලයක් ගත වෙනවා. ඒ වගේ පොඩි විස්තර වගේක් තමයි තියෙන්නේ. මේක වෙන්ද පොලේ රුපියල් 3000 සිට 6000ට වගේ ගන්නවා. මේකට මං 5800ට එහෙනම් දැන් අපි මේක අන්බොක්ස් කරලා බලමු. මේකේ දෙකේ නම් විශේෂ බුත් දැක්කේ නැහැ. ඉතින් මම මේක කලින් ඕපන් කරලා බැලුවා ඇතුළ. ඉතින් මම ආයෙත් ඕපන් කරනවා. ඔයගොල්ලෝ මේක සෙලෝ ටේප් වගේ ඒවා කරලා තියෙනවා. ඉතින් මුලින් බලා ගන්න පුළුවන්. අපි මෙම සුදු පාට ප්ලාස්ටික් එක තමයි මේක තියෙන්නේ. ඉතින් මේක අපි ෂේප් එකේ එළියට අරන් බලමු. ඉතින් එළියට ගන්නත් එක්කම ඔයගොල්ලන්ට මේ වගේ චූටි ස්පීකර් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ගොඩක් පොඩි. මේක අපිට චාර්ජර් එකක් හම්බ වෙනවා. තවර මේක සෙට් කරන්න පුළුවන් ඉන්නත් එකක් හම්බ වෙනවා. ඉතින් මේ චාර්ජර් එකෙන් තමයි ඔයගොල්ලෝ චාර්ජ් කරන්නේ. නැත්නම් මේ කේබල් එක පොඩි හින්දා මේක අර වැඩිපුර පවර් එකක් අවුට් වෙන මේ කේබල් එක ස්විච් වෙනවා. ඒ නිසා මේ චාර්ජර් එකෙන් තමයි චාර්ජ් කරන්න ඕනේ. ඒක මේක අතට ගන්න බලමු. ඉතින් 5000 ගන්න මේක ලාභයි. අනිත් මේක සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. මට මේ සිංගුවක් ගන්න කියන්නේ මම ෆෝන් එකේ ඉතින් මෙතන ඔයගොල්ලන්ට normal කේබල් එකක් වගේ තමයි බලා ගන්න පුළුවන්. ඒකට වඩා ගොඩක් පොඩි. අපි මේක ඕන් කරලා බලමු කොහොමද කියලා. ඉතින් මේක පේන හැටි මම අතට තිබ්බම කොච්චර පොඩිද. charge කරන්න පුළුවන් පිටිපස්සේ පින් එක තියෙනවා. අපි දැන් මේක ඔන් කරලා බලමු. ඉතින් ඔයගොල්ලන්ට පේන හැටි මෙතන පොඩි බටන් එකක්. එතන හරියට ටච් කරන් හිටියාම මේ විදිහට මේක ඕපන් වෙනවා. පොඩි ශබ්දයකට එක්ක ඉතින් බ්ලූ කලර් ලයිට් එකක් තමයි මේක charge කරාම රෙඩ් කලර් ලයිට් එකක් තමයි පත්තු වෙන්නේ. මේක ඉතින් හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක තමයි මේ JBL එකේ තියෙන විස්තරේ. මේකත් ඔයගොල්ලෝ ඉක්මනට බයි කරන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. මේක ඉතින් 3000 නම් තියෙන හින්දා ඔයගොල්ලන්ට කැමති නම් අතේ තියෙන ගානට ගන්නත් පුළුවන්. ඉතින් මම අදගෙන මේ වීඩියෝ එක අන්බොක්ස් කරන වීඩියෝ එකක් තමයි. එහෙනම් ඉතින් අදට වීඩියෝ එකකින් ඉතින් එන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න. එහෙනම් මම ජය වේවා.